ඔබ කියන්නේ ඔබෙන් මේ රූපවාහිනී සංවාදයකදී ඒ බව අහන්න එපා කියලා. එපා. නිර්ධන පන්තිය වෙනුවෙන් වැඩි ඉඳපු අය ගොඩක් ධනපති කියන වගේ චෝදනාව එන්නේ. දැන් මොනතර තියෙන ප්‍රශ්නේ මොනවාද? නිර්ධන පන්තිය ධනපති පන්තිය විග්‍රහ කරගන්නේ Tamanට තියෙන දේපල අනුවද? දේවල් අනුවද? එහෙනම් මම ඒගොල්ලන්ට කියන කාල් මාක්ස්ගෙන් ඉගෙන ගන්න. එතකොට දේශපාලඥයා කියන්නේ ඇල් වතුර වගේ විනිවිද පේන කෙනෙක් වෙන්න ඕන. මම කියන්නේ අපිව එහෙම ප්‍රශ්න කරන එක හොඳයි. ඔබ කියන්නේ ඔබෙන් මේ රූපවාහිනී සංවාදයකදී ඒ බව අහන්න එපා කියලා. එපා. හැබැයි මම කියන්නේ දැන් ජනතාවට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මීට පස්සේ මේ දේශපාලනේ වත්කම් හංගන කට්ටියට ඉන්න බෑ. අන්න එතනට මේ රට ගෙනාවේ කවුද? අපි. මම කැමති මේ සාකච්ඡාව යක් හොඳට න්‍යායිකවම ඔය කියන අයත් එක්ක කතා කරන්න. ඇත්තටම ඕගොල්ලෝ ලෑස්ති කරන්න. මොකද මේවා මිනිස්සුන්ට හරියට විවෘතව සාකච්ඡා වෙන්න ඕනේ. වත්කම් ප්‍රකාශයට පත් කිරීමේ නීතිය සමහර වෙලාවට විහිළුවකට දාලා ඉදිරිපත් කරලා තියෙන වත්කම් ප්‍රකාශ කියලා පේන්න තියෙනවා. ඒක අපි සංවාද කරමු. අපි යමු කැබිනට් මණ්ඩලයේ කීප දෙනෙක් අපි ඔබෙන් පටන් ගමු. මම පොඩක් බාධා කිරීමක් කරන්න. දැන් ඔයයි මම මේක පරීක්ෂණයක් කරනව නෙවෙයිනේ. ඇයි රට ඉදිරියට මට ඔබේ විමසන්න බැරි? ඒක මම කියන්නේ අපි දෙන්න මෙතන විභාග කරන එක සාධාරණ නෑ. ඇත්තටම ඕගොල්ලෝ ලෑස්ති කරන්න. මොකද මේවා මිනිස්සුන්ට හරියට විවෘතව සාකච්ඡා වෙන්න ඕනේ. මම විභාගයක් කරන්න උත්සාහ කරනවා. නෑ මම කියන්නේ ඒක විභාගයක් වෙනවා. මට ප්‍රශ්නයක් අහන්න තියෙන නිසා මට ඒ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න කියන. ඒ ඉඩ දෙන්න කියන ඉල්ලීම මම කරා. හැබැයි මේක ඔබට පුළුවන් පිළිතුරු නොදී. මට පිළිතුරු නොදී ඉන්නත් පුළුවන් දෙන්නත් පුළුවන්. මම කියන්නේ ඒක හරිම අසාධාරණයි. ඒවා මාධ්‍යයට ඇවිල්ලා මේ ඒක මම කියන්නේ මම හරි කැමතියි මේකට. මම හරි කැමතියි. ඒතකොට දේශපාලඥයා කියන්නේ ඇල් වතුර වගේ විනිවිද පේන කෙනෙක් වෙන්න ඕනේ. මම කියන්නේ අපිව එහෙම ප්‍රශ්න කරන එක හොඳයි. දැන් මේකේ ක්‍රමවේදය ඕක නෙමෙයි. මම අහන්නේ ඔබ හොයාගත්ත විදිය මොකක්ද? දැන් මම ඔබ ප්‍රශ්නේ අහන්නවත් ඒකට උත්තර දෙන්න බැඳිලත් නැහැ. ඒවා මාධ්‍යයට ඇවිල්ලා මේ ඒක මම කියන්නේ මම හරි කැමතියි මේකට. ඔබ කියන්නේ ඔබෙන් මේ රූපවාහිනී සංවාදයකදී ඒ බව අහන්න එපා කියලා. එපා. මම කැමතියි මේ සාකච්ඡාව යක් හොඳට න්‍යායිකවම කතා කරන්න. ඇත්තටම ඕගොල්ලෝ ලෑස්ති කරන්න. මොකද මේවා මිනිස්සුන්ට හරියට විවෘතව සාකච්ඡා වෙන්න.